ආයිබෝවන් නංගිල මල්ලිලා හැමෝටම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා සීරෝටු ICT YouTube channel එකට. අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණිය ICT පාඩම් මාලාවේ දෙවෙනි පාඩම පරිගණකය හඳුනා ගනිමු. එම පාඩමේ පළවෙනි කොටස. අපි මීට පෙර වීඩියෝ එකෙන් කතා කරා පළමු පාඩම තොරතුරු හා sannivedana තාක්ෂණයේ හැඳින්වීම සම්බන්ධව. ඉතින් ඕගොල්ලන්ට මේ පාඩම හැදෑරීමෙන් පරිගණකයේ ලක්ෂණ, පරිගණක වර්ගීකරණය, පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය, පරිගණකයේ මූලික කොටස්, පරිගණකයේ ඇති කෙවෙනි සහ පරිගණක ජාල ගැන මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි මුලින්ම පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගමු. පරිගණකයක් කියන්නේ පරිශීලකයා විසින් ආදානය කරනු ලබන. පරිශීලකයා කියන්නේ කවුද? පරිශීලකයා කියන්නේ පරිගණකය භාවිතා කරන කෙනා. හිතන්න ඔයා කියලා. ඔයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කරගනු ලබන දත්ත ලබාගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව සකස් කරමින් ඔහුට ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් තමයි පරිගණකයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ පරිශීලකයා විසින් පරිගණක පද්ධතියට යම්කිසි දත්තයක් ලබා දී ඒ පරිගණක පද්ධතිය තුල සකස් වෙමින් පසුව තොරතුරු බවට පත් වී ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් විදියට තමයි මේ පරිගණකය සරලව හඳුන්වන්න පුළුවන්. පරිගණකයක විශේෂ ලක්ෂණ තියෙනවා. පළවෙනි එක තමයි වේගය. පරිගණකයක ඕනෑම ආකාරයේ ගණනය කිරීමක් සඳහා ගතවන්නේ ඉතාම කෙටි කාලයක්. තප්පරයකදී මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයේ උපදෙස් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට නිරවද්‍යතාවය. ඒ කියන්නේ අපි නිවැරදි උපදෙස් හා දත්ත ලබා දුන්නම අපිට නිවැරදි තොරතුරු ලබා දෙනවා. ඊළඟට කාර්යක්ෂමතාවය. පරිගණකයකට පැය 24 මුණත් එක දිගට එකම ආකාරයට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට බහුකාර්ය බව. ඒ කියන්නේ පරිගණකයට විවිධ කාර්යයන් කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණ විදිහට ලිපි ලේඛන සකසන්න, සින්දු අහන්න, චිත්‍ර අඳින්න වගේ කාර්යයන් සඳහා පරිගණකය යොදා ගන්න පුළුවන්. ඊළඟට ගබඩා කිරීම. ඒකකයක් තුල විශාල ප්‍රමාණයේ තොරතුරු රැස් කර අවශ්‍ය විටක ඒවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට විශාල ප්‍රමාණයේ තොරතුරු ඇතුළත් කරලා ඒවා අපට අවශ්‍ය වූ විටක අපට ඒවා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි පරිගණකය වර්ගීකරණය කරනවා කොටස් දෙකකට, භෞතික ප්‍රමාණය අනුවයි තාක්ෂණය අනුවයි. එතකොට භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ග කරද්දී කොටස් හතරකට අපි වර්ග කරනවා. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ශුද්‍ර පරිගණක කියලා. ඊළඟට අපි තාක්ෂණයට අනුව පරිගණක වර්ග කරනවා. ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක පරිගණක හා මිශ්‍ර පරිගණක කියලා. අපි ඊළඟට භෞතික ප්‍රමාණයට අනුව පරිගණක වර්ග කරද්දී මුලින්ම කතා කරමු සුපිරි පරිගණක, සුපර් කම්පියුටර්. මේ පරිගණක ඉතා බල සම්පන්නයි. ඇයි බල සම්පන්නයි කියලා කියන්නේ? ඒ කියන්නේ නිශ්චිත කාලයකදී කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය විශාලයි. මේ පරිගණක විද්‍යාත්මක, ඉංජිනේරු කටයුතු සඳහා වගේ සංකීර්ණ ගණිත ගැටලු විසඳීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම මේ පරිගණක මිලෙන් ඉතා අධිකයි. නාසා වගේ ආයතන සඳහා වගේම විශාල ව්‍යාපාර, යුද හමුදා කටයුතු වගේ ඒව සඳහාත් මේ පරිගණක සුපිරි පරිගණක යොදා ගන්නවා. ඊළඟට මහා පරිගණක, මේන් ෆ්‍රේම් කම්පියුටර්. මේ පරිගණක සුපර් කම්පියුටර් වලට වඩා භෞතික ප්‍රමාණයෙන් වගේම මිලනුත් අඩුයි. මේ මහා පරිගණක විශාල ප්‍රමාණයේ වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගන්නවා.
මීළඟට මධ්‍ය පරිගණක මිනි කම්පියුටර්. මධ්‍ය පරිගණක බලන්න මේ රූප සටහන් වල තියෙන ආකාරයට කලින් කතා කරපු සුපර් කම්පියුටර් මහා පරිගණක ඒ දෙවර්ගයටම වඩා මධ්‍ය පරිගණක ඉතාමත් කුඩායි. මේ මධ්‍ය පරිගණක මධ්‍යම ප්‍රමාණයේ ආයතන හා බැංකු පද්ධතිවල භාවිතා කරනවා. මීළඟට ශුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර්. මේ පරිගණක සාමාන්‍යයෙන් අපි පෞද්ගලික ප්‍රයෝජනය සඳහා තමයි භාවිතා කරන්නේ. ඒ වගේම ශුද්‍ර පරිගණකවල අඩු මතකධාරිතාවයක් තියෙන්නේ, ප්‍රමාණයෙන් කුඩායි, මිලෙන් අඩුයි. ඒ වගේ උදාහරණ තමයි අපි භාවිතා කරන ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් වගේ ඒවා තමයි අපි ශුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර් කියලා හඳුන්වන්නේ. ඊළඟට තාක්ෂණයට අනුව අපි පරිගණක වර්ග කරා කොටස් 3කට. ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක පරිගණක, මිශ්‍ර පරිගණක. ප්‍රතිසම පරිගණක ඇනලොග් කම්පියුටර්. ප්‍රතිසම පරිගණක කියන්නේ පරිසරයේ සිදුවන වෙනස් වීම. ඒ කියන්නේ වේගය, වෝල්ටීයතාවය, පීඩනය, උෂ්ණත්වය වගේ පරිසරයේ සිදුවන වෙනස් වීම. ඒවා හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වන පරිගණක තමයි අපි ප්‍රතිසම පරිගණක නැත්නම් ඇනලොග් කම්පියුටර් කියලා හඳුන්වන්නේ. කාලගුණ මිනුම් යන්ත්‍රය, වේගමානය, උෂ්ණත්වවාණය වගේ යන්ත්‍ර මේ ප්‍රතිසම පරිගණක සඳහා උදාහරණ විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යාංක පරිගණක ඩිජිටල් කම්පියුටර්. සංඛ්‍යාංක පරිගණක තමයි අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්නේ. මිශ්‍ර පරිගණක කියන්නේ ප්‍රතිසම පරිගණක සහ සංඛ්‍යාංක පරිගණක යන දෙවර්ගයේම සම්මිශ්‍රණයක් ලෙස තමයි මිශ්‍ර පරිගණක හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් හෘදයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න රෝහල් වල තියෙනවා ECG යන්ත්‍රය. එතකොට මේ ECG යන්ත්‍රය මිශ්‍ර පරිගණකයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද කිව්වොත් හෘදයේ ක්‍රියාකාරීත්වය කියන්නේ ප්‍රතිසම සංඥාවක්. එතකොට මේ ප්‍රතිසම සංඥාව හඳුනා ගනිමින් ඒ සංඛ්‍යාන්ත සංඥාවක් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ ඒ සංඥා මුද්‍රණය කිරීම නිසා තමයි අපි ECG යන්ත්‍රය මිශ්‍ර පරිගණකයක් හයිබ්‍රිඩ් කම්පියුටර් එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට අපි දැන් දන්නවා සෑම පරිගණක පද්ධතියකම කාර්යය තමයි දත්ත ආදානය කරනවා. ඒ දත්ත සකස් කරනවා. නැත්නම් ගබඩා කරනවා. ඒ වගේම ඒ දත්ත අපිට අවශ්‍ය වෙලාවට තොරතුරු විදිහට ප්‍රතිදානය කරනවා. මේක තමයි සෑම පරිගණක පද්ධතියකම කාර්යය. එතකොට මේ පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය ඇතුලේ විවිධ ඩිවයිස් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. මේ රූප සටහනේ දීලා තියෙන්නේ පරිගණකයක ක්‍රියාකාරීත්වය. මේකෙදි ඉන්පුට් ඩිවයිස් එකක් මගින් දත්ත ලබා දෙනවා ප්‍රධාන මතකයට, මේන් මෙමරි නැත්නම් ප්‍රාථමික මතකයේ වෙත ඉන්පුට් ඩිවයිස් එකක් මගින් දත්ත හා උපදෙස් ලබා දෙනවා. ඒ දත්ත සකස් කරන්න එවන්නේ කොහෙටද? මධ්‍ය සැකසුම් ඒකකයේ වෙතට. එතකොට මේ මධ්‍ය සැකසුම් ඒකකය තුල තියෙනවා රෙජිස්ටර්, ALU එක, කන්ට්‍රෝල් යුනිට් එක, මේ තුනම තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකය තුල. ඊළඟට මේ මධ්‍ය සැකසුම් ඒකකය වෙතට දැන් මධ්‍ය සැකසුම් ඒකකය විසින් සකස් කරන දත්ත ටික තියෙනවනේ. ඒ දත්ත ටික නැත්තම් දත්ත හා උපදෙස් ආයේ තොරතුරු විදියට නැවත යොමු කරන්නේ කොහෙටද? ප්‍රධාන මතකයට. නැත්තම් ප්‍රාථමික මතකයට තමයි මේ මධ්‍ය සැකසුම් ඒකකය විසින් සකස් කරන ලද දත්ත හා උපදෙස් තොරතුරු විදියට නැවත යොමු කරන්නේ ප්‍රධාන මතකයට නැත්තම් ප්‍රාථමික මතකය වෙත. ප්‍රධාන මතකයට ඒ තොරතුරු ටික ලැබුණාට පස්සේ ප්‍රතිදාන උපක්‍රමයක් මගින්, ඒ කියන්නේ ප්‍රතිදාන ඩිවයිස් එකක් මගින් ඒ තොරතුරු ටික ප්‍රතිදානය කරනවා. එතකොට මේ තොරතුරු ටික තැන්පත් කරන්න ඕනි නම් ප්‍රධාන මතකයේ විසින් යවන්නේ කොහෙටද? ද්විතීයික මතකයට, සෙකන්ඩරි මෙමරි එකට තමයි මේ තොරතුරු තැන්පත් කරන්න ඕන නම් සෙකන්ඩරි මෙමරි එකට තමයි යවන්නේ. ඊට පස්සේ ඒ තොරතුරු අවශ්‍ය වුණාම ආයේ ද්විතීයික මතකයෙන් ප්‍රාථමික මතකය වෙතට ඒ තොරතුරු ටික ප්‍රතිදානය කරනවා. මේ මධ්‍ය සැකසුම් ඒකකය තුල තියෙන පාලන ඒකකය කන්ට්‍රෝල් යුනිට් එකෙන් පාලන ඒකකයෙන් කරන්නේ පරිගණක පද්ධතිය තුල තියෙන
සියලුම ඩිවයිස් වෙත පාලන සංඥා නිකුත් කරන එක තමයි මේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් කරන්නේ. කන්ට්‍රෝල් යුනිට් එකෙන් කරන්නේ පරිගණක පද්ධතියක තියෙන සියලුම ඩිවයිස් වෙත පාලන සංඥා යොමු කරන එක. එතකොට ප්‍රධාන මතකයේ දත්ත හා උපදෙස් ඇතුළත් වෙලා තියෙනවා. පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ඒ දත්ත හා උපදෙස් මධ්‍ය සැකසුම් ඒකකයට ගෙන එනවා. ඊළඟට අපි කතා කරමු පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක යටතේ තියෙන ඉන්පුට් ඩිවයිස් ගැන. ආදාන උපක්‍රම. එතකොට මේ පරිගණක පද්ධතිය වෙත දත්ත ලබා දෙන්නේ මේ ආදාන උපක්‍රම මගින්. මුලින්ම ආදාන උපක්‍රමයක් විදිහට රූපේ දීලා තියෙන්නේ යතුරු පුවරුව. කීබෝඩ් එක තමයි මුලින්ම ආදාන උපක්‍රමයක් විදිහට දක්වලා තියෙන්නේ. මේ කීබෝඩ් එකේ F1 වල ඉඳන් F12 වෙනකම් තියෙන කී වල විශේෂ කාර්යයන් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ කාර්යයන් ටික මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. එතකොට මේ කීබෝඩ් එකේ අකුරු වලට අදාළව කන්ට්‍රෝල් කරන්න, කන්ට්‍රෝල් වලට අදාළව නම්බර්ස් වලට අදාළව වෙනම කී තියෙනවා. ඊළඟට දැක්වීමේ උපක්‍රම pointing devices. පළවෙනි උදාහරණය තමයි මවුස් එක, මූසිකය. එතකොට අපි මවුස් එකක් මොකටද පාවිච්චි කරන්නේ? මවුස් එකක් පාවිච්චි කරන්නේ අපි යම්කිසි අංගයක් මත ක්ලික් කරලා ඒක දත්තයක් විදිහට ආදානය කරන්න තමයි මවුස් එක අපි පාවිච්චි කරන්නේ. මවුස් එකේ වම් සහ දකුණු විදිහට බොත්තම් වර්ග දෙකක් තියෙනවා. ඊළඟට තිරය ඉහළට පහළට තල්ලු කරන්න රෝදයක් තියෙනවා. බලන්න දෙවෙනි රූපේ ටච් පෑඩ් එකක්. එතකොට ලැප්ටොප් එකක තමයි ටච් පෑඩ් එකක් තියෙන්නේ. එතකොට මවුස් එක වෙනුවට ලැප්ටොප් පරිගණකවල ටච් පෑඩ් එකක් තියෙනවා. ලැප්ටොප් වල අපිට මවුස් එකයි ටච් පෑඩ් එකයි දෙකම භාවිතා කරන්න පුළුවන්. ඊළඟ උදාහරණයෙන් තියෙන්නේ ටච් ස්ක්‍රීන් එක. ඕගොල්ලෝ පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් වල තියෙන්නේ මේ ටච් ස්ක්‍රීන් එක. ඊළඟ උදාහරණය තමයි ජෝයිස්ටික් එක. මෙහියුම් යටිය. ජෝයිස්ටික් එක භාවිතා කරන්නේ පරිගණක ක්‍රීඩා සඳහා. ඊළඟට තියෙනවා ලයිට් පෙන් එක. ලයිට් පෙන් එක භාවිතා කරන්නේ අපි තිරය මත යම්කිසි දෙයක් ලියන්න. සාමාන්‍යයෙන් පෑනක් වගේ ඒක. සාමාන්‍ය පෑනක් වගේ තිරය මත යම්කිසි දෙයක් ලියන්න, අඳින්න තමයි අපි මේ ලයිට් පෙන් එක පාවිච්චි කරන්නේ. ඊළඟට අපි කතා කරමු රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම. Imaging and Video Input Devices. පළවෙනි එක විදිහට දීලා තියෙනවා ඩිජිටල් කැමරා. ඩිජිටල් කැමරාව භාවිතා කරන්නේ ඡායාරූප සහ වීඩියෝ පරිගණකයට ඇතුළත් කරන්න භාවිතා කරන ආදාන උපක්‍රමයක් විදිහට තමයි ඩිජිටල් කැමරාව හඳුන්වන්නේ. ඊළඟට වෙබ් කැම් එක. වෙබ් කැමරාව භාවිතා කරන්නේ අන්තර්ජාලය තුලින් පරිගණකය හා සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් දර්ශනය කරගන්න තමයි මේ වෙබ් කැම් එක භාවිතා කරන්නේ. ලැප්ටොප් වල මේ වෙබ් කැම් එක දකින්න පුළුවන්. හැබැයි අනෙක් කම්පියුටර්ස් වලට බාහිරින් මොනිටර් එකට ඉහළින් වෙබ් කැම් එකක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට CCTV මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. CCTV හයි කරන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ ආරක්ෂක කටයුතු සඳහා රූප හා වීඩියෝ ලබා ගන්න තමයි අපි CCTV හයි කරන්නේ. ඊළඟ ආදාන උපක්‍රමය තමයි ස්කෑනර්ස්, සුපරීක්ෂක. මේකේ තියෙනවා පැතලිතල සුපරීක්ෂකය තියෙනවා, තීරුකේත කියවනය තියෙනවා. පැතලිතල සුපරීක්ෂකය භාවිතා කරන්නේ මුද්‍රිත රූප හෝ ලේඛන ඩිජිටල් පිටපත් වශයෙන් පරිගණකයට ලබා ගන්න. ඊළඟට තීරුකේත කියවනය, බාකෝඩ් රීඩර්. බාකෝඩ් රීඩර් අපිට දකින්න පුළුවන් භාණ්ඩවල බාකෝඩ් එක කියවන්න. භාණ්ඩවල බාකෝඩ් එක කියවීම සඳහා බාකෝඩ් රීඩර් භාවිතා කරනවා. තව ස්කෑන් එකක් තමයි මැග්නටික් ඉන්ක් කැරක්ටර් රීඩර්, MICR. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය භාවිතා කරන බැංකුවල
බැංකු චෙක් පත්වල නිර්වැද්දතාවය පරීක්ෂා කරන්න තමයි චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය භාවිතා කරන්නේ. එතකොට මේ බැංකු චෙක් පත්වල තියෙන තොරතුරු හරිද කියලා බලලා පරිගණකය වෙත ආදානය කරගන්න තමයි මේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය භාවිතා කරන්නේ. ඊළඟට OCR කියන්නේ ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමය. ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමයට තමයි OCR කියලා කියන්නේ. මේක පුස්තකාලවල රාජ්‍ය ආයතනවල වගේ බහුලව යොදා ගන්න ආදාන උපක්‍රමයක්. ඒ කියන්නේ හිතන්න පිටු ගොඩක් තියෙන නෝට් එකක් කියලා. එතකොට මේක ඉක්මනින්ම ස්කෑන් කරලා පරිගණකගත කරලා ඒක ඕනේ නම් සංස්කරණය කරන්න මේ ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමය OCR එක භාවිතා කරනවා. ඊළඟ උදාහරණයෙන් දීලා තියෙන්නේ OMR. OMR කියන්නේ ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය තමයි OMR කියලා කියන්නේ. මේක විභාග බහුවර්ණ පිළිතුරු පත්‍රවල සලකුණු හඳුනාගෙන ලකුණු සෙවීමට OMR එක භාවිතා කරනවා. තව උදාහරණ විදිහට ණයපත් හෝ හරපත් කියවනය, ඒ කියන්නේ ස්වයංක්‍රීය ටේල යන්ත්‍රය ATM එක. ඒකත් අපිට ආදාන උපක්‍රමයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. තව මයික්‍රොෆෝනය ඒකත් අපිට ආදාන උපක්‍රමයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අද පාඩම ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ICT පාඩම් බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.